Hi everyone, welcome back to my channel. මම අද කරන්න යන්නේ collective reading එකක්. current energy check එක ගැන තමයි reading එක කරන්න යන්නේ. ඉතින් මේක general reading එකක්. මේක මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක්ට මේ reading එක ගන්න පුළුවන් සහ මේ reading එක ඔයාලට resonate වෙන විදියට බාර ගන්න කියලා ඉල්ලනවා. මේකේ කියවෙන හැම කරුණක්ම ඔයාලට රෙසනේට් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සමහර කරුණු රෙසනේට් වෙන්න පුළුවන් සමහර කරුණු ඔයාලට අදාළ නැති වෙන්න පුළුවන් ඒ නිසා රීඩින් එකේ එන මැසේජස් ඔයාලට අදාළ වෙන විදියට බාර ගන්න කියලා ඉල්ලනවා සහ මේ කලෙක්ටිව් රීඩින් එකක් කැමති කෙනෙක්ට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයාලට බලන්න හිතුණොත් මේ රීඩින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිප් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු. මම ටැරෝ කාඩ් තුනක් ගන්නවා. Three of Cups. Three of Cups cups වලින් කියන්නේ ටිකක් emotional පැත්ත, feelings පැත්ත නවා. ඒ වගේම Three of Cups කියනවා පොඩක් celebration එකක් වෙන්න පුළුවන් හරි උත්සව අවස්ථාවක් සැමරුමක් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මෙතන කාන්තාවන් තුන්දෙනෙක් පෙන්නුම් කරනවා නමුත් සමහරක් විට ඔයගලගේ ජීවිතවල ඉන්න කාන්තාවක් නිසා නැත්නම් කාන්තා පාර්ශවයන් නිසා ඔයාලට යම්කිසි සැමරුමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන cups කියන energy එක. එතකොට මෙතන cups කියන්නේ emotional, එතකොට feeling emotional දේවල් නිසා සමහර විට කාගේ හරි උත්සව අවස්ථාවක්, marriage එකක්, එහෙම නැත්නම් අලුත් affair එකක්, ඒ විදිහේ දෙයක් වුණත් මෙතනින් ගන්න පුළුවන්. emotional සම්බන්ධයෙන් තමන්ගේ feeling සම්බන්ධයෙන් දෙයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සැමරුමක් කියන එක. මේකෙන් අදහස් වෙන්න පුළුවන්. අපි බලමු තව කාඩ් එකක් අරන්. Eight of Pentacles. Eight of Pentacles වලින් කියන්නේ ගොඩක් වෙලාවට රාජකාරී දේවල් කියන එක. මොකද Pentacles කියලා කියන්නේම මුදල් සම්බන්ධයෙන් දේවල්. ඉතින් Eight of Pentacles කියලා කියන්නේ රාජකාරීමය දේවල්. ගොඩක් වෙලාවට එක්ක ඔයාලා කරන ව්‍යාපාරය නැත්නම් රැකියාව වෙනුවෙන් ඔයාලා තව මහන්සි වෙන්න ඕනේ කියන එක තව වැඩ කරන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් මට මෙතනදී හිතෙනවා සමහරක් වෙලාවට ඔයාලා කරන ව්‍යාපාර කටයුත්තක් වෙන්න පුළුවන් රැකියාව වෙන්න පුළුවන් මීට වඩා යම්කිසි උනන්දුවකින් මීට වඩා යම්කිසි උනන්දුවකින් නැත්නම් මීට වඩා වෙනස් අපි කියන්නේ එක ස්ට්‍රැටජීස් පාවිච්චි කරන බිස්නස් එකක් වගේ නම් ව්‍යාපාර ලාභ ලබන්න මේක Eight of Pentacles හොඳ කාඩ් එකක්. ව්‍යාපාර වලට රැකියාවන් වලට හොඳ කාඩ් එකක්. හැබැයි මට හිතෙනවා අර විවිධාකාර මාර්ග එහෙම නැත්නම් අපි මාකටිං දේවල් එහෙම පාවිච්චි කරලා බිස්නස් එකක් වගේ නම් ටිකක් දියුණු කරගන්න මාකටිං දේවල් පාවිච්චි කරලා අපි කියන්නේ අර ස්ට්‍රැටජීස් කියලා එක ස්ට්‍රැටජීස් පාවිච්චි කරලා ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන් කෙනෙක් ගොඩක් වෙලාවට මේ කාඩ් එකෙන් මට හිතෙනවා මොකද Eight of Pentacles මුදල් සම්බන්ධ Pentacles කියන්නේ මුදල් සම්බන්ධයෙන් දේවල් සහ එනර්ජි එකක් Pentacles කියන්නේ සහ Eight of Pentacles කියන්නේ තමන් තව ටිකක් ඒ දෙයට අපි එෆර්ට් එකක් දාන්න ඕනේ කියලා. ඒ සාර්ථකත්වයට බිස්නස් එකක් වුණත් රැකියාවක් වුණත් තමන් ටිකක් තව මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන එනර්ජි එක මේකෙන් පෙන්වුම් කරනවා. අපි තව කාඩ් එකක් ගමු. Queen of Cups. ඇත්තටම මෙතන ගොඩක් වෙලාවට Three of Cups එකත් ඇවිල්ලා තියෙන නිසා Queen of Cups කියන්නේ හරිම emotional female energy එකක්
එතකොට Queen of Cups වලින් අදහස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ දෙක ගත්තම මට හිතෙනවා ගොඩක් වෙලාවට ඔයාලට මංගල්‍යයකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා වගේ දෙයක් මට දැනෙනවා. Queen of Cups කියන්නේ මේ ඒ කියන්නේ celebration එකක් වගේ මට මේ මෙතන ඔටුන්න තියෙනවා. එතකොට මට මේක මේ හිතනවා යම් කිසි කෙනෙක්ගේ සාර්ථකත්වය celebration එකක් එහෙම නැත්නම් විවාහ මංගල උත්සවයකට සහභාගී වීම නැත්නම් ඔයාලා මේ බලන කෙනෙක්ගේ විවාහයක් ළඟදීම සිදු වෙන්න පුළුවන්. ඒ විදිහේ එනර්ජි එකක් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු මම තව ඔරකල් කාඩ්ස් ගන්න හිතන් ඉන්න බලමු. මම angel messages අද energy check එකේදී මම හිතුවා angel messages check කරන්න ඕනේ කියන එක. බලමු angelsලා මොනවද කියන්නේ කියලා. මෙතන සමහරක් විට කෙනෙක්ගේ ඒ කියන්නේ රැකියාව පැත්තෙන් ව්‍යාපාර පැත්තෙන් දියුණු වීමක් එහෙම නැත්නම් අර ක්වීන් කෙනෙක් කියලා කියන්නේ අපි රැජිනාක් වගේ කියන එකනේ. එතකොට ව්‍යාපාර පැත්තෙන් ඒ විදිහේ දියුණු වීමක් සාර්ථකත්වයට ළඟා වීමක් පෙන්눔 කරනවා ඒ දේවලුණු. ඔගොල්ලෝ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ව්‍යාපාර ඒ දේවල් වලට. මොකද ඇත්තටම හොඳ එනර්ජීස් කාඩ් තුනක් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු. oh my god. angel message එකක් කාඩ් එකක් ජම්ප් වුණා. let go කියලා කියනවා. සමහර විට මේ ව්‍යාපාර ඒ දේවල් වල පරණ දේවල් ඒ කියන්නේ අර පරණ මං කිව්වා වගේ පරණ strategies ඒ වගේ දේවල් ඒ දේවල් වලට පොඩ්ඩක් පරණ strategies පරණ methods ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් let go කියන්නේ පොඩ්ඩක් ඒ දේවල් වෙනස් කරලා බලන්න කියන feeling එක තමයි මට ඇත්තටම දැනෙන්නේ. මේ ඔයාලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් රැකියාවක් කරන කෙනෙක් නම් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා නම් සහ ඒක වැඩි දියුණු කරගන්න මම මේ කියන්නේ පොඩ්ඩක් let go කියලා angel message එක ඇවිල්ලා තියෙන නිසා මං හිතුවේ අර මේ feeling එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දියුණු වෙන්න පුළුවන්, celebrate කරන්න පුළුවන්, ඉහළට යන්න පුළුවන් ඒ අවස්ථාව තියෙන සමහරක් විට පරණ දේවල් අතීතයේ දේවල් පොඩ්ඩක් strategies වෙනස් කරලා වගේ එහෙම. අපි බලමු තව angel card එකක්. unlikely කියලා වැටෙනවා. අපි තව එකක් බලමු. trust. මට ඇත්තටම trust කියන එක වචනේ දකින්නකොට ඇහෙනකොට හැම වෙලාවම මට දැනෙන්නේ trust the process, trust the universe කියන එක. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ ලැබෙන්න ඕන දේවල් හරි වෙලාවට universe එකේ time අපි කියන්නේ අර divine time එක කියලා. ඒ time එකට ගොඩක් වෙලාවට ලැබෙන්න පුළුවන්. ඒකින්ද තමන් යන මාර්ගේ trust කරන්න සහ යම් කිසි දෙයක් තියෙනවා මේ ඔයාලා අතාරින්නත් ඕන. unlikely කියලාත් වැටෙනවා. මොකක් හරි යම් කිසි දෙයක් වෙනස් කරලා හරි අත්හැරලා හරි ඒ විදිහේ පොඩි strategies පාවිච්චි කරලා පොඩ්ඩක් ටිකක් වෙනස් විදියට දේවල් ටිකක් කරන්න බලන්න කියන එක තමයි මට දැනෙන්නේ. අපි බලමු මම අද universal oracle cards set එකක් ගන්නවා මේ universal message universe එකෙන් එන messages. so අපි බලමු messages from the universe message මේ oracle card set දෙක එකනොත් මොනවාද අපිට කියන්නේ කියලා.
මෙතන cups energies තියෙන නිසා සමහරක් විට ඔයාලගේ feelings සම්බන්ධයෙන් පොඩි වෙනස්කම් කරලා නැත්තම් සමහර දේවල් වලට මහන්සි වෙලා. ඒ කියන්නේ relationship පැත්තෙන් ගත්තොත් යම් කිසි දේවල් වලට මහන්සි වෙලා එතකොට යම් කිසි කැපකිරීම කරලා මට හිතෙනවා cups energies තියෙන නිසා පොඩක් emotional පැත්තෙන් යම් කිසි දෙයක් ඕගලන්ට කරන්න වෙනවා කියන නමුත් සමහරක් විට ඔයාලා දුකින් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් වලට පරණ දේවල් වලට සමු දෙන්න කියලා දන්නේ නැහැ කියන්නේ යුනිවර්ස් එක. ඒ නිසා ඔයාලට රෙසනේට් වෙන විදියට ගන්න. මොකද මෙතන මට ගොඩක්ම තේරෙන්නේ ව්‍යාපාර සහ රැකියාංශයෙන් යම්කිසි සෙලිබ්‍රේෂන් එකක් යම්කිසි දියුණුවීමක් නමුත් cups energy එක කියන්නේ ටිකක් feeling සම්බන්ධයෙන් තියෙන energy එකක්. එතකොට ඔයාලා යම්කිසි දෙයකට දුකින් ඒ වගේ ඉන්නවා නම් සමහරක් විට අතාරින්න ඕන දේවල් වලට මහන්සි වෙවි ඉන්නවා නම් ඒ දේවල් සමහරක් විට අතාරින්න කාලය හරි කියන එක දැනෙන්න පුළුවන්. වෙනස් විදිහේ දේවල් ස්ට්‍රැටජිස් ඒවා පාවිච්චි කරලා ඔයාලා යම්කිසි දේවල් වලට සමුදෙන්න නෙමෙයි සමහරක් වෙලාවට මට හිතෙනවා දුක වගේ දේවල් වලට සමුදෙන එක කමක් නැහැ. සහ ඉතින් මෙහෙමයි සමහර දේවල් තියෙනවා ජීවිතේ අපේ හිතින් අත්හරින්න බෑ. සහ සමහරක් වෙලාවට අපි ඒ දේවල් සම්බන්ධයෙන් හිතින් හිතාගෙන ඉන්න පුළුවන් මේ දේ කවදා හරි හරියයි. මේ දේ මෙහෙම හරියයි. මේ දේ අරම හරියයි. මෙයා මෙහෙම කරාම හරියයි. මම මෙහෙම කරොත් හරියයි කියන එක. නමුත් සමහර දේවල් වලට විසඳුම ඒ දේවල් අර පැත්තකින් තියලා let go කියන එක. ඒ දේවල් පොඩක් පැත්තකින් තියලා ඔයාලා අද කරන්න ඕන දේවල් ටික මේ මොහොතේ කරන්න ඕන දේවල් ටික කරන්න ගොඩක් වෙලාවට ලෑස්තින් සහ මං කිව්වා ඒ emotional පැත්තේ මෙතන Queen of Cups and Three of Cups හොඳ energies දෙකක්. නමුත් let go ඇවිල්ලා තියෙන නිසා angel message එකෙන් සමහරක් වෙලාවට කවුරු හරි කෙනෙක් දුකින් එහෙම ඉන්න පුළුවන්. සමහර දේවල් සමගට රැකියාවල් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඒ එනර්ජි එකෙන් ඈත් වෙලා පොසිටිව් විදියට හිතන්න කියලා ගොඩක් වෙලාවට පොසිටිව් විදියට හිතුවොත් හොඳයි කියන එක මට දැනෙනවා. අපි බලමු යුනිවර්ස් මැසේජ් එක. universe message from the universe කියන oracle දෙකකින් මම මේ කාඩ් එක ගත්තේ. ඒකේ කියනවා live your life to its fullest potential. Let go of the need for approval from others. Live up to your own expectations and nobody else's. No more selling yourself short. Keep moving forward. You have got this. මට හිතෙනවා එකම මැසේජ් එක මේ දේවල් වලින් කියන්නේ කියලා මේ let go of the need for approval from others. ඔයාලගේ දේවල් වෙනස් කරන්න. ඔයාලගේ දේවල් අලුතෙන් පටන් ගන්න පුළුවන්. මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් අර මං කියනවා වගේ ඔයාලගේ දේවල් වලට අර ඔයාලා බලන් හිටියානම් මෙයා හරි දේ කියයිද? මෙයා හරි දේ කියලා දෙයිද? මෙයා මෙහෙම කරයිද? මෙයා මට උදව් කරයිද? එහෙම කියන දේ හරි කාගෙන් හරි approval එකක්. එහෙම නැත්නම් කාගෙන් හරි අපි කියනවා validation එකක්. ඒ කියන්නේ අනිත් මනුස්සයා සමහරක් වෙලාවට අනිත් කෙනා මං ගැන වැරදිට හිතයි නිසා මම මෙහෙම දෙයක් කරන්න ඕනේ නැහැ, හොඳ නැහැ. එහෙම කියලා හිතන මානසිකත්වයෙන් මිදලා ඔයාගේ ජීවිතයේ ඔයාගේ එක්ස්පෙක්ටේෂන් අනුව ඔයාලගේ බලාපොරොත්තු අනුව ඒ අනුව වැඩ කරලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා තමයි හිතන්නේ. keep moving forward. You have got this. ඒ කියන්නේ ඔයා ගැන හිතලා ගොඩක් වෙලාවට ඒකින් කියන්නේ selfish වෙනවා කියන එක නෙමෙයි. නමුත් තමන් ගැන හිතලා අනිත් මනුස්සයාට කරදරයක් නොවි, හානියක් නොවි තමන් ගැන හිතලා තමන්ගේ වැඩ ටික කරන් යන්න. අනිත් කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙ කියන්නේ අපි උදව් වුණ වෙලාවට උදව් ගත්තට කමක් නැහැ. නමුත් අර කියන වගේ ඔයා යම් කිසි දෙයක් හොඳ දෙයක් කරන්න ඔයාගේ හිතට දැනුණා නම් අනිත් අයගේ approvals බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට වෙනස් වෙන්න හිතුණා නම් වෙනස් වෙන්න. ඔයාට යම් කිසි දෙයක් අතාරින්න හිතුණා නම්
ඒ කියන්නේ ඒ දේවට ආගේ හොඳකට නම් ඒ දේවල් අතාරින්න. ඒ දේවල් අතහැරලා සතුටින් ජීවත් වෙන්න. එහෙනම් රීඩින් එක ගත්තට ගොඩක් ස්තුතියි.